සුබ දවසක් හැමෝටම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට like කරපු comment කරපු share කරපු හැමෝටම ස්තුතියි. ඔය කට්ටියගේ හැම message එකක්ම හැම comment එකක්ම කියවලා මම නිසි පිළිතුරු ලබා දීලා තියෙනවා. සමහරගේ message සමහරගේ comment මම hold කරලා තියෙනවා. ඒවට අවශ්‍ය නිසි පිළිතුරු මම නුදුරේදිම ලබා දෙනවා. ඉතින් ගොඩක් අය අහපු දෙයක් තමයි කුවේට් සිට ලංකාවට සුරතල් සතෙක් කොහොමද ගෙනියන්නේ කියලා. මේ වීඩියෝ එකේ මම එකින් එක මම පැහැදිලි කරලා දෙන්නම් රැඳී සිටින්න. කුවේට් සිට සුරතල් සතෙක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාවලිය පහලින් මම සරල සිංහලෙන් කියලා දෙන්නම්. ඉස්සලාම අපි ශ්‍රී ලංකා ආනයන අවසරය කියන්නේ ඉම්පෝර්ට් පර්මිට් එක අනිවාර්යයි. ඔබ ගමන් කිරීමට පෙර ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව DAPH වෙතින් ඉම්පෝර්ට් පර්මිට් එකක් ලබා ගත යුතුයි. ගමන් කරන දිනට අවම වශයෙන් සති දෙකකට පෙර අයදුම් කරන්න. පර්මිට් එක දින 90ක් වළංගුයි. කටුනායක ඇනිමල් කොරන්ටීන් ඔෆිස් එකේ ඊමේල් එක මම පහත සඳහන් ඊමේල් එක ලබා දීලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය සහතික සහ එන්නත් ඔබේ සුරතල් සතාට තිබිය යුතු දේවල් රේබීස් එන්නත ගමන් කිරීමට පෙර දින 30කට වඩා පැරණි නොවිය යුතුයි. වෙටිනරි හෙල්ත් සර්ටිෆිකේට් ලයිසන්ඩ් වෙට් කෙනෙකුගෙන් ලබාගත යුතුයි. සුරතල් සතාව සෞඛ්‍යයෙන් හොඳ බව සඳහන් කර ඇති වාර්තාව. මයික්‍රොචිප් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හෙල්ත් සර්ටිෆිකේට් එක සාමාන්‍ය ගමන් කිරීමට පෙර දින 7-10ත් අතර ලබා ගන්න. ඊළඟ කාරණය ගුවන් සේවාව එයාලයින්ස් රූල්ස් තියෙනවා. ගුවන් සමාගමට පෙරම දැනුම් දෙන්න ශ්‍රී ලංකන් එයාලයින්ස් හෝ කුවේට් එයාර්වේස් වගේ. බොහෝ විට සුරතල් සතාව කාගෝ එක්සස් බැගේජ් ලෙස ගමන් කරනු ලබනවා. අයාට ඇප්රූව්ඩ් පෙට් කේජ් එකක් අනිවාර්යයි. ඒ කියන්නේ සතාට හැරවීමට නිදා ගැනීමට ඉඩ තියෙන්න ඕනේ. සමහරලාට ගුවන් සමාගම අනුව පෙට් ට්‍රැවල් ෆී එකක් ඒ කියන්නේ charge එකක් කරනවා. ශ්‍රී ලංකාවට පැමිණි පසු කටුනායක ගුවන් තොටුපළේදී කස්ටම්ස් වලදී සුරතල් සතාව ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඉම්පෝර්ට් පර්මිට් සහ හෙල්ත් සර්ටිෆිකේට්ස් එක පෙන්වන්න ඕනේ. ඇනිමල් කොරන්ටීන් ඔෆිසර් විසින් ඒක පරීක්ෂාවකට ලක් කරනු ලබනවා. අදාළ ගාස්තු ගෙවීමෙන් පසු ඔයාගේ සුරතල් සතාව ඔයාට ලබා දෙනවා. ඊළඟ කාරණේ තමයි කොරන්ටීන් එකක. ඒකේ නිවසේ නිරීක්ෂණය. බොහෝ අවස්ථාවල දින 30ක් ඔබේ නිවසේ නිරීක්ෂණයට තබා ගන්න කියනවා. ඔබේ ලිපිනය සහ දුරකථන අංකය ලබා දිය යුතුයි. ඒ වගේම මේක වැදගත් කාරණාවක්. ඩිරෙක්ට් ෆ්ලයිට් නම් ඔයාගේ සුරතල් සතාට ස්ට්‍රෙස් එක අඩුයි. ලියවිලි ඔරිජිනල් සහ කොපීස් ගෙන යන්න. ගමන් දිනයට පෙර වෙට් චෙක් එකක් අනිවාර්ය කරන්න. ඉතින් ඔබ කැමති නම් ඉම්පෝර්ට් පර්මිට් ඊමේල් එක ලියලා දෙන්න පුළුවන්. නැත්නම් කුවේට් ශ්‍රී ලංකා පෙට් අලව් කරන එයාලයින්ස් ලිස්ට් එකක් දෙන්න පුළුවන්. පෙට් කේජ් සයිස් ගයිඩ් එක කියන්න පුළුවන්. ඉහත සඳහන් කරපු ඒ පැහැදිලි කිරීම ඔය කට්ටියට අපැහැදිලි යමක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න, ඊමේල් මැසේජ් එකක් දාන්න. මම ඔය කට්ටියට මම පැහැදිලි කරලා දෙන්නම්. එයාපෝට් එකේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, මැසේජ් කරන්න. මම එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝටම සුබ දවසක්.